හැමෝටම ආලෝකල පිළිගන්නවා ඇට්ලස් YouTube channel එකට. අද අපි ඇවිල්ලා ඉන්නේ Redwood National Forest එකට. මොකද Redwood National Forest කියන්නේ? පෘථිවි තලයේ ඇති උසම ශාක වර්ගය තමයි Redwoods කියලා කියන්නේ. අපි ඒකට කියනවා giant redwoods කියලා. ඔය දැන් Redwood National Forest එක කොහෙද පිහිටලා තියෙන්නේ? ඔව් guys, ඒක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ස්ටේට් එකේ. එන එකතු වෙන ඇට්ලස් එක අද අපි එක්ස්ප්ලෝර් කරන්න යන්නේ Redwood National Forest. හරි guys, අපි දැන් ඉන්නේ Redwood National Forest එකේ entrance එකේ. ඇතුළට යමු, ගිහිල්ලා බලමු තවත් එක්තරා විදිහක ස්වභාවධර්මයේ හාස්කමක්. අපි දැන් මේ ඇවිල්ලා ඉන්න තැනට කියන්නේ Avenue of Giants කියලා. සාමාන්‍යයෙන් මෙතන තමයි Redwood National Forest එකේ තියෙන විශාලම ශාක කීපයක් අපිට බලා ගන්න පුළුවන් මිත්‍රෝනි. දැන් ඔයගොල්ලෝ දැකපු ශාකයත් Avenue of Giants කියන ප්ලේස් එකට අයිති ශාකයක්. හිතා ගන්න පුළුවන් නේද Redwood එක කොච්චර උසට හැදෙනවද කියලා. සාමාන්‍යයෙන් අපි Redwood කියන ශාකය ගත්තොත් සමහර අඩි 300ක් විතර උසට හැදෙනවා. කලින් මම ඔයගලන්ට වීඩියෝ එකක් කරලා තියෙනවා ඔරිගන් ස්ටේට් එකේ තියෙච්ච විශාල ශාක ගැන. ශාක 4ක් මම ඔයගලන්ට පෙන්නුවා. දැන් ඒ ශාක වලටත් වඩා ඇත්තටම දෙගුණයක් විතර විශාලයි මේ Redwood National Forest එකේ තියෙන මේ Redwood කියන ශාක වර්ගය. දැන් මේ ලෝකයේ ඇති උසම ශාකයේ පිහිටලා තියෙන්නේ. එහෙම නැත්නම් උසම Redwood එක. පිහිටලා තියෙන Redwood National Forest එකේ. හැබැයි අපිට ඒක බලන්න තහනම්. ඒ ශාකයේ නම තමයි Hyperion කියලා කියන්නේ. මේ ශාකයේ මේ Redwood National Forest එකේ තියෙන්නේ කොයිද කියන එක ඒක රිවීල් කරන්නේ නැහැ guys. මොකද මේ ශාකයේ මිනිස්සු බලන්න ගියොත් ඒකට හානියක් වෙයි කියලා ඒගොල්ලෝ හිතන නිසා තමයි ඒක එහෙම කරලා තියෙන්නේ. Hyperion එකේ උස සාමාන්‍යයෙන් අඩි 380ක් පමණ වෙනවා කියලා තමයි කියන්නේ. මෙතන ඕගලන්ට පේන්නේ මේක නිකන් ගලක් වගේ. ඇත්තටම ගත්තොත් guys මේක කඩන් වැටිච්ච ගහක ඉතුරු වෙච්ච කඳේ කොටස. මම හිතන්නේ මොකක් හරි ආකාරයකට පාරායන දීච්ච මේ ගහ කඩන් වැටලා තියෙනවා. පස්සේ ඒගොල්ලෝ එතනින් කපලා දාලා තියෙනවා. හිතා ගන්න පුළුවන් නේද කොහොමද සයිස් එක කියලා. මිත්‍රෝනේ මේක ගලක් වගේ පෙනුනට ඇත්තටම මේක ගහක කඳක්. මම හිතන්නේ මෙතන කලින් තියච්ච Redwood එක පාට වැටෙන්නේ නැති. පස්සේ ඒගොල්ලෝ ඒක කපලා දැන් අපිට කඳ විතර බලා ගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ Stout Memorial Grove කියන තැන. මෙතනත් විශාලම Redwoods කීපයක් තියෙනවා. අපි ඒ ටිකත් බලාගමු. දැන් අපි ඇවිල්ලා ඉන්නේ Redwood National Forest එකේ Stout Grove එකේ තවත් විශේෂ තැනකට. මෙතනත් විශාලම ගස් දෙකක් තියෙනවා මිත්‍රවුනේ. එක ගහක් කඩන් වැටලා දැන් බලන්න.
කඩම් වැටිච්ච ගහක මුලක සයිස් එක. මේක මිත්‍රෝට ඇත්තටම ලොකුවට වර්ධනය වෙච්ච ශාකයකුත් නෙවෙයි. අනිත් ශාක වලට සාපේක්ෂව මේක ටිකක් පොඩි ශාකයක්. මොකද ඒකේ උනත් විශාලත්වය ඔයගලන්ට හිතා ගන්න පුළුවන් නේ. දැන් මේ තමයි ස්කවුට් ගෲව් එකේ මම දැක්කපු විශාලම ගහ. ඊට වඩා විශාල ගස් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ ශාකය පොඩ විශේෂ කරලා බලන්න ඉඩ දීලා තියෙනවා. මම හිතන්නේ ඒකේ තියෙන විශාලත්වය නිසාම තමයි. මේ ශාකයේ පරිමිතිය අඩි 65ක් විතර ඇති කියලා මම ගෙස් කරනවා. ඒ වගේ මේ ශාකයේ උස අඩි 320ක් විතර ඇති කියලාත් මම ගෙස් කරනවා. මේ තමයි මම ගන්න කලින් කියපු ඒ කඩම් වැටිච්ච ගහ. හිතා ගන්න පුළුවන් නේද සයිස් එක මොන වගේද කියලා. මේ තමයි guys සබා ධර්මයේ ඇති විශ්මිත දේවල්. ඉතින් අපේ වක්කීම තමයි හැම වෙලේම සබා ධර්මය ආරක්ෂා කරගන්න. එමනම් මේ ගහත් එක්ක අපි අද වීඩියෝ ඉවර කරනවා. එහෙනම් ඔයගොල්ලෝ රෙඩ්වුඩ් නැෂනල් ෆොරස්ට් එකත් පෙන්නුවා. මේ ලෝකයේ දෙවනියට විශාල ලෙස වර්ධනය වෙන ශාක වර්ගයක් මම ඔයගොල්ලන්ට පෙන්නුවා. හිතනවා ඔයගොල්ලෝ අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ වල මේ වගේ විශේෂ දෙයක් ඉගෙන ගන්න බලාගෙන දකින්න බලාගෙන අපි තමයි අපි එර්ත්ලයර්ස්. එමනම් අපි ගියා හැමෝටම පීස්.